පොත කියවා අවසන් වූ පසුව අවශ්‍ය වූ විට කියලා මෙන්න මෙහෙම එකක් ඔයාලට හම්බෙනවා. ඉතින් මේ පැහැදිලිවම මේක ගහලා තියෙනවා පොත කියවුවට පස්සේ තමයි මේක ඔයගොල්ලෝ ඕපන් කරන්න ඕනේ කියලා. පොතේ අන්තිම අකුරත් කියවනකම් මේක අරින්න යන්න එපා, තේරුමක් නැහැ. පොතේ අන්තිම ටික කියවලා අන්තිම අකුර කියවලා ඉවර වෙද්දි ඔයාට අවබෝධයක් එනවා අයි මේක ඕනේ කියලා. ඔයාට තේරෙයි අයි මේ බෙහෙත ඔයාට ඕනේ වෙන්නේ කියන එක. මේ අත්දැකීම වෙනකට වඩා වෙනස් වෙනවා. Hey guys, ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකත් මම කරන්න මගේ අලුත් පොත ගැන දැනුවත් කිරීම කිහිපයක් කරන්න. මම හිතනවා මේ වෙද්දිත් ඔයා මගේ අලුත් පොත ගැන දන්නවා ඇති. ඒ වගේම මම දන්නවා මේ ඔයා පොත ගැන දන්නවා වුණාට පොතේ නම මොකක්ද කියන්නවත් ඔයා දන්නේ නැහැ කියන එක. පොතේ නම දැනගෙන ඉන්න ඕනේ නෑනේ. මගේ අලුත් පොතක් කියනවා කියලා දැනගත්තාම ඇතිනේ. ඉතින් මේ කියන්න තියෙන කාරණාව තමයි මේ වෙද්දී සෑහෙන පිරිසක් පොත ප්‍රී-ඕඩර් කරලා තියෙනවා. සන්තෝසයි. විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ අර ස්පෙෂල් එඩිෂන් කියලා එකක් අපි මේ පාර මගේ පොතේ ගහනවා. ඒ ස්පෙෂල් එඩිෂන් එක ගැන දැනුවත් කිරීමක් කරන්න. ඔයගොල්ලෝ දන්නවා ස්පෙෂල් එඩිෂන් එක මම කිව්වා ගහන්නේ 500යි print එකටම. ඉතින් මේ වෙද්දී print එකෙන් 150ක් කට ආසන්න ගාන. මට මතකයි 140ක්. 140ක් ප්‍රී-ඕඩර් වෙලා ඉවරයි කියන්නේ. වෙන් වෙලා ඉවරයි මේ ස්පෙෂල් එඩිෂන් එකෙන්. ඒ නිසා මේ ස්පෙෂල් එඩිෂන් එක ඔයාගේ කරගන්න ඔයා බලාගෙන ඉන්නවා නම් පොත එනකන් ඉන්න එක මං හිතන්නේ කිසිම තේරුමක් නැති වැඩක් වෙයි. මොකද පොත එද්දි ප්‍රී-ඕඩර්ස් වලින්ම ස්පෙෂල් එඩිෂන් ඉවර වෙලාදී ඉතින් තව චූටි ප්‍රමාණයක් විතරයි තියෙන 60ක් වගේ තව ඉතුරුයි. ඉතින් ඔයාලට තාමත් පුළුවන්කම තියෙනවා මගේ අලුත් පොතේ මේ ස්පෙෂල් එඩිෂන් එකක් වෙන් කරගන්න. ඒ වගේම මේ පොත ඕඩර් කරන ප්‍රොසීඩියර් එක වෙනස්. මොකද මේ පොත මොන පොතක්ද, කවි පොතක්ද, කෙටි කතාවද, නව කතාවද ඒ කිසි දෙයක් අපි කියන්නේ නැහැ. පොතේ නම කියන්නෙත් නැහැ. කියන එකම දේ මේක අබ්දුල්ගේ පොතක් කියන එක. ඉතින් ඒක මත පදනම් වෙලා තමයි ඔයාලා පොත ඕඩර් කරන්නේ. ඒ මත පදනම් වෙලා තමයි මේ වෙද්දි ප්‍රී-ඕඩර්ස් ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් මේක වෙනස් අත්දැකීමක්. මං හිතාගෙන ඉන්නේ මේ පොත ඔයාලට ඩිලිවර් කරනකම්ම මේ පොතේ නම මොකක්ද කියන එක ගැන කියන්න නැතුව හිටියනම් හොඳයි කියලා. මොකද ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. ඔයාලා මේකට කමෙන්ට් කරන්න ඒක හොඳයිද, එහෙම හොඳ නැද්ද, කොහොමද කියන එක ගැන. මොකද දැන් ඔයාලා නමක්වත් දන්නේ නැතුව ඕඩර් කරපු පොත අන්තිමට ඔයාලා අතට එනකම්ම ඔයාලා ඒකේ නම දන්නේ නැතුව ඉඳලා අන්තිමට අර අපේ පැකේජින් එක ඕපන් කරලා බලද්දී මං හිතනවා ඔයාලට වෙනම ෆීලිං එකක් ගන්න පුළුවන් වෙයි. මොකද එච්චර කල් බලාගෙන ඉඳලා නමක්වත් දන්නේ නැතුව එහෙම ඉඳලා වෙයිට් කරලා ලැබෙන දේවල් වලින් ලැබෙන්න වෙනම විදියක සතුටක්. ඉතින් මම ඒක මට හැමෝ වෙනුවෙන්ම කරන්න බෑ. ඒත් ඉස්සෙල්ලාම අර ප්‍රී-ඕඩර් කරපු මුල්ම කට්ටිය වෙනුවෙන් ඒ එක්සයිට්මන්ට් එක, ඒ ෆීලිං එක දෙන්න මට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මං හිතාගෙන ඉන්නේ ඒක ඒ විදියට කරන්න. ඒ කියන්නේ පොත ඩිලිවර් කරන කම්ම මේ පොතේ නම මොකක්ද කියන එක ගැන කියන්නේ නැතුව ඉන්න. ඒ වගේම පොතේ නම ගෙස් කරලා ඔයාලට පොතේ ස්පෙෂල් එඩිෂන් 3ක් දිනා ගන්න පුළුවන් chance එකකුත් තියෙනවා. ඒක චුට්ටක් බලන්න. ඔයාලා මට කල්පනා කරලා දාලා තියන්න එහෙම කරන එක හොඳයි නේද කියලා. හැබැයි ඔය කොහොම කිව්වත් මට ඕගොල්ලන්ව චුට්ටක් අවුස්සන්න හිතෙනවා. මම ඉතින් චුට්ටක් අවුස්සලා ඉන්න මෙන්න මේක ගැන කියන්න. ඔයාලට පේනවා මේකේ ගහලා තියෙනවා අනිත් පැත්ත සෝරි. පොත කියවා අවසන් වූ පසුව අවශ්‍ය වූ විට කියලා මෙන්න මෙහෙම එකක් ඔයාලට හම්බෙනවා. ඉතින් මේ පැහැදිලිවම මේකේ ගහලා තියෙනවා පොත කියවුවට පස්සේ තමයි මේක ඔයගොල්ලෝ ඕපන් කරන්න ඕනේ කියලා. දැන් මම දන්නවා ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ තමයි මේ මොකක්ද කියන්නේ. මේ මොකක්ද මේ පොතත් එක්ක හම්බෙන්නේ කියලා. ඉතින් මෙහෙම දැක්කම මම හිතනවා ඔයාලට පැහැදිලි අවබෝධයක් එනවා මේ මොකක්ද කියලා. මේ අර බෙහෙත් දෙන්න පාවිච්චි කරන එන්විලොප් එකනේ. ඉතින් බෙහෙතක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් දැන් ඔයාලට හිතනවා ඇති මොකද මේ පොතක් එක්ක බෙහෙතක් එවන්නේ කියලා. ඉතින් ඒක මොකටද කියන එක ගැන ඔයාලට කිසිම අවබෝධයක් නැහැ. පොත කියවන්න පටන් ගත්තී මම දන්නවා. ඉතින් ඒ නිසාම තමයි ගහලා තියෙන්නේ මේක පිටිපස්සේ පොත කියවා අවසන් වූ පසුව කියලා. පොතේ අන්තිම අකුරත් කියවනකම් මේක අරින්න යන්න එපා, තේරුමක් නැහැ. පොතේ අන්තිම ටික කියවලා අන්තිම අකුර කියවලා ඉවර වෙද්දී ඔයාට අවබෝධයක් එනවා මේක ඕනේ කියලා. ඔයාට තේරෙයි ඇයි මේ බෙහෙත ඔයාට ඕනේ වෙන්නේ කියන එක. එතකොට ඔයා මේක ඕපන් කරලා බැලුවා නම් හරි. එතකන් මේක හිතන්න අරින්න තියා හිතන්නවත් එපා. ඔයාගේ හොඳටයි මම මේක කියන්නේ. හරි. ඉතින් දැන්ට කියන්න තියෙන මේ ටික ඔයාට තාම ප්‍රී-ඕඩර්ස් ප්ලේස් කරන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් එඩිෂන් එක කොහොමද කරන්න පුළුවන්. ඒකට ස්පෙෂල් එඩිෂන් එක ඔයාට ඕනේ නම් ටිකක් ඉක්මන් කරන්න වෙයි කියන එක තමයි මට ඔයාට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ අත්දැකීම
වෙනද ගොඩා වෙනස් මේ මොහොත විතරයි රහම සතුටින් පරිසමින්